එතුමා පැය 4ක් නෙමෙයි අවුරුදු 4ක් වුණත් කතා කරાવી. හැබැයි කතා කරනවා විතරයි කරන වැඩක් නෑ. එතුමා පුටින්ට වැඩිය දෙයක් කරනවා. හැබැයි කටින්. ඉතින් මාලිමාව බලයට ආවේ රටේ මිනිස්සුන්ගේ වෙලාවට. එහෙම නැති වුණොත් මිනිස්සු තාමත් හිතනවා පුංචි අම්මට කියලා බත් එක බැඳගෙන තඹුත්තේ ගම ඉඳන් කොළඹට ඇවිල්ලා කොළඹ ඉඳලා පාර්ලිමේන්තුවට නෙදර්ලන්තයේ අගමැති වගේ ෆුට්සයිකලෙන් යයි කියලා. අර දොර තනියම අරගෙන බයින ආතල් එක දැන් ඉවරයිනේ. ඒක අරින්නත් දැන් වෙන එකෙක් ඉන්නවා. ඉතින් එයාලට වාහන ගෙන්නන්න මිලියන 12500යි. ළඟමට බස් ගෙන්නන්න මිලියන 3600යි. ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් එපා කියපු මිනිස්සු පාවිච්චි කරලා දෙනකන් වාහන ගෙන්නනවා. ඉතින් 2015න් පස්සේ පර්මිට් දුන්නේ නැහැ. ගෝඨාභය දුන්නේ නැහැ. රනිල් දුන්නෙත් නැහැ. ඒ නිසා 아무තෙන් පර්මිට් දුන්න එක නවත්තන්න දෙයක් නැහැ. හැබැයි පර්මිට් එක දුන්නොත් වෙන්නේ වාහනේ බද්ද විතරක් භාණ්ඩාගාරයට අයිමි වෙන එක විතරයි. ඉතින් මේ කියන විදිහට වාහන ටික ගෙන්නලා පාවිච්චි කරලා බාර දෙනවා කියලා කියන්නේ ඒක නඩත්තු කරන්නත් වෙන්නේ ජනතාවගේ සල්ලි වලින් තමයි. ඉතින් 68 ලක්ෂයක් එකතු වෙලා වඳුරෙකුට රට බාර දීලා තියෙන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට අයවැය කතාවක් කරනකොට ජනාධිපතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආතල් එකට ගන්නවා දැක්කමයි. ඉතින් මේ වගේ මිනිස්සෙක්ට ඡන්ද නොදුන්න එක ගැන ඇත්තටම පට්ට ආඩම්බරයක් තියෙන්නේ. ඉතින්